ගතවලිය 51 වන පරිච්ඡේදය සහ වචනයක සිට 19 දක්වා. දෙවියන් වහන්සේ ඔබගේ කර්ම ගැන ලෙස මට දේවවමනවා. ඔබගේ අධික දාබරකම් ලෙස මගේ අපරාධ මංකවමනවා. මගේ අයිතිකමෙන් මේ සම්පූර්ණයෙන් සිදුවමනවා. මගේ පාපයෙන් මේ පිරිසිදු කළමනවා. මේකින් සිදු මගේ අපරාධ මම වේතගනවා. මගේ පාපයේදී නිතරම මේ ඉදිරියෙහි ඔබට විරුද්ධව ඔබට පමණකම විරුද්ධව පාල් කළමි. ඔබගේ අසහිමේ නුපුරේ තිබෙන දෙකලම එබැවින් ඔබ කතා කරන කල සාධාරණ සක් විනිශ්චය කරන කලේ ඔබ ශුද්ධ සක් බැලුව මනව මම අයිතිකම් සහිතව සිදුවන ලදී. මගේ මනයේ පාප සහිතව මයි ගත්තා. බැලුව මනව අධියතමයේ සතියතාවට ඔබ කැමතින් සක් අපරපශය හදේ ඔබ නැතුමාව දැනගන්න සලසෙන් සක් හුස්තන් මේ පිරිසිදු කළ මනව එවිට මම කවතරවන්නවා. මේ සිදුවේ මනවා එවිට මම හැමට වඩා සිදුවන්නවා. ඔබ බැන්දේ ඇතිවලට සැප ලැබෙන පිණිස පරත් සන්තෝෂය මීට ඇසින්ට සලස්වා මනවා. මගේ පාපය කරන ඔබගේ මිනි සඳවාගත් මනවා. මගේ සියලු අයිතිකම් මංකව මනවා. දිව්‍යන් වහන්සේ පවිත්‍ර සතක් මේ තුළ නොවේ මනවා. ස්ථිර ආත්මයක් මේ තුළ අලුතින් සිදුවේ මනවා. ඔබ ඉදිරියෙන් මේ බහර නිකුල මනවා. ඔබගේ ශුද්ධතමය මගින් පහ නිකුල මනවා. ඔබගේ ගැලවීම පරිතය මත නැවත දැනමනවා. නිදහස් ආත්මයකින් මේ දරුවා මනවා. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ගය ඉගන්වන්නම්. කල්කාරයේදී ඔබ වෙතට හොරුවෙන් ලබන්නම්. දෙවියන් වහන්සේ මගේ ගැලවීම දෙවියන් වහන්සේ මනිවරණ අපරාධයෙන් මේ නිදහරේ මනවා. මගේ දවද ඔබගේ ධර්මශ්‍රතකම් ගැන ශබ්ද නගී ගත කරන්නම්. ස්වාමීන් කොටාරන්ට මට පීඩුවේ මනවා. එවිට මගේ මකයි ඔබගේ පරිශසය දැනවන්න. මේකින් සිදු ඔබ පූජාවට නිකමික්සක් මං එය දැන්නම්. ඔබ දෙවනි පූජාවට පිරිසන්නේ නොවනසක්. දෙවියන් වහන්සේට කළ යුතු පූජා නම් බැඳුනේ සත්‍ය. දෙවියන් වහන්සේ බැඳුනේ පිළිමේ සතක් ඔබ සලකට මස්තන්සෙක්. ඔබගේ පිරිසන්නයෙන් සොයන්ට යහපත් සිදු කළ මනවා. යෙරුසලම් පවර ගොඩනගා මනවා. එකල ධර්මශ්‍රතකම් පූජාවලට එනම් දෙවනි පූජාව හා මුළු දෙවනි පූජාවට ඔබ පෙරවන්සක්. එවිට ඔව් ඔබගේ පූජසනය කටගන්න පූජා කරන්න. ගතවලිය 51 වන පරිච්ඡේදය සහ වචනයක සිට 19 දක්වා.